මේ බෞද්ධ සංහාරය දැකලා ඇස් අරින්නේ නැති NGO සංවිධාන සහ මානව හිමිකම් ආයතන අපිට කෑ ගහනවා මේ මුස්ලිම් අන්තවාදී සරණාගතයන්ව අපේ රටේ පදිංචි කරගන්න කියලා. එනිසා අපි මෙහිදී සිහිපත් කර සිටිනවා එක පැත්තකින් බංගලාදේශ රජය වහාම මැදිහත්ව මේ මහා සංහාරය වැළැක්විය යුතුයි. බෞද්ධයන්ගේ ආරක්ෂාව වුන් තහවුරු කරලා ලෝකයට අපි වගේ බෞද්ධ රාජ්‍යයන්ට තමන්ගේ තහවුරුව ලබා දිය යුතුයි. මින් ඉදිරියට මෙවැනි සංහාර වෙන්න මේ රට තුල ඉඩ දෙන්නේ නැහැ කියන එක. ඒ වගේම මේ රටේ පාලකයෝ දැනගන්න ඕන මේ රට තුලත් මෙවැනි දේවල් සිදුවෙන්න අවශ්‍ය පරිසරය උතුරු නැගෙනහිර සිද්ධ වෙමින් පවතිනවා. ඒවට කිසිම පියවරක් ගන්නෙ නැහැ. ජාතිවාදී කියන වචනය ජනාධිපතිවරයා ඇතුළු පිරිස අනිසි ලෙස භාවිතා කරමින් බෞද්ධයන් මර්ධනයටමයි ඔවුන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. එනිසා ලෝකේ කොතනකෝ බෞද්ධ මර්ධනයක් සිද්ධ වෙනවා නම් ඒ බුදුදහමට අදාළ බෞද්ධ සංස්කෘතියට අදාළ යම් සංහාරයක් සිද්ධ වෙනවා නම් ඒව වළක්වන්න මේ රටේ බෞද්ධ රාජ්‍යයක් හැටියට වගකීමක් තියෙනවා. ඒ නිසා අපි රජයටත් සිහිපත් කරනවා මේ වෙනුවෙන් පෙනී සිටින්න කියන කාරණාව. ඒ වගේම මේ රටේ මෙවැනි දේවල් වලට මඟ පාදන නොයෙක් රටවල් වලින් එන සරණාගතයන්ට නවාතැන් දෙමින් පදිංචිය ලබා දෙමින් මේ රට තුල අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය කරන්න එපා කියලත් අපි දේශපාලකයන්ට සහ නිලධාරීන්ට තරයේ සිහිපත් කර සිටිනවා.